and all time. Hello guys, so guys, එක තුල යන්නේ මදු ගේමින් YouTube channel එකත් එක්ක මගේ 15 channel එක නැති වුණා SL මදු ගේමින්. ඒක මොකක්ද ඔය එකක් කියලා. ඒක නැති වුණා. මම හිතන්නේ ඒකේ subscribe 250ක් විතර හිටියා. හරි. මේ මගේ අලුත් channel එක මේක subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න. එතකොට ඕගලන්ට වීඩියෝ එකක් දාපු ගමන් ඕගලන් ළඟටම ගෙන්න ගන්න පුළුවන්. වීඩියෝ එකට like එකකුත් දාන්න. අද අපි කතා කරන්නේ අපිට මේ මාසේ එන්න තියෙන බූයා පාස් event එකයි දෙසැම්බරේට බූයා පාස් ඉවෙන්ට් එකයි ජනවාරියේ බූයා පාස් ඉවෙන්ට් එකයි ගැන කතා කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි, මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට මේ මාසෙන බූයා පාස් එක ෆීමේල් බන්ඩල් එක එකක් ලස්සනට දාලා තියෙනවා. අර මේ ටයි එකත් එහෙම දාගෙන අර විදිහට මේ කේකියෝ යනවා. මේ අර උඩ කෑල්ලේම මේ ලස්සනට හදලා තියෙනවා. මේ වුණ්ඩ විදිහට ඊට පස්සේ ග්‍රෝසා එකක් අම්මන දවස් 30කට බූයා පාස් එක දැම්මම දවස් 30කට ග්‍රෝසා එකක් අම්මන. ඊට පස්සේ උණ්ඩ විදිහට ලෙවල් 3 දී අපිට ෆී හම්බෙනවා අරන්. තව ලෙවල් 10 දී බෑක් පැක් එකකුත් හම්බෙනවා. උණ්ඩ විදිහට බෑක් පැක් එකකුත් හම්බෙනවා ලෙවල් 10 දී ෆී. ඒක ෆී හම්බෙන එකක්. තව එක අර අලුතෙන් ආවේ අයිටම් වගේ ඒවත් තියෙනවා. ග්‍රෝසර් කාර මේ පැය 24කට දවසකට ඒවා අපිට ෆ්‍රී හම් වෙනවා. තව බැනර් එකක් හම් වෙනවා ලෙවල් 20 දී ඔන්න ඔය වගේ. ඊට පස්සේ බූයා පාස් එක තමයි මොනවාගේ එකක් ජීප් එකක් හම් වෙනවා. ඊපස්සේ අපිට දවස් 3කට ග්‍රෝසර් එක හම් වෙනවා. තව ග්‍රේනෙක් ස්කින් එකක් තියෙනවා ලස්සන ලෙවල් 30 දී හම්බෙන්නේ. තව ලෙවල් 33 දී අපිට දවස් 3කට ග්‍රෝසා ස්කින් එක හම් වෙනවා. උන් විදිහට අර අලුතෙන් ආපු ඒවා. තව ලෙවල් 39 දී අපිට ෆ්‍රී ග්‍රෝසා ස්කින් එකක් ගන්න දවස් 3කට. ඊට පස්සේ ලෙවල් 40 දී අපිට මේකක් හම් වෙන මොකක්ද මේ ලූට් බොක්ස් ගන්නේ නෑ බෑග් පැක් එකක් හම් වෙන ඔය වගේ ලස්සනට එකක් හදලා තියෙන හර උඩ පයින් ඒවත් එහෙම දාලා ලස්සනට එකක් හදලා තියෙනවා. පස්සේ අපිට ලෙවල් 50 දී අයවටා එකක් හම් වෙන එක ෆ්‍රී හම් වෙන. ඊට පස්සේ ලෙවල් 50 දී බූයා පාස් එක දැම්මම අපිට අන්ලිමිටඩ් ග්‍රෝසර් ස්කින් එක හම් වෙනවා ලෙවල් 50 දී. ඊළඟට මේ ලෙවල් 60 දී ඔකද බූයා පාස් එක දැම්මම ඔයගේ එකක් හම් වෙනවා. මම නම් මතක නෑ. ඕක හම් වෙනවා. මේ අර කටාන එක වගේ තියෙන්නේ මම නම් මතක නෑ ගයිස්. ඊට පස්සේ මේ ලෙවල් 70 දී අපිට මෙවට එකක් හම් වෙනවා. ෂූස් දෙකක් හම් වෙනවා ෆ්‍රී. තව අපිට ලූට් බොක්ස් එකක් හම් වෙනවා ලෙවල් 70 දී ඒ බූයා පාස් එක දැම්මම. ඊට පස්සේ ස්කයි බෝඩ් එකක් හම් වෙනවා ලෙවල් 80 දී අපිට ෆ්‍රී මේ මාසේ නේ එකේ. ලෙවල් 80 දී ෆ්‍රී හම් වෙනවා. ඒකත් ලස්සනට හදලා තියෙනවා. ලෙවල් 90 දී ඔන්න ඔය වගේ ඕල් ස්කින් එකක් හම් වෙන එක බූයා පාස් එක දැම්මම හම් වෙන්නේ. ඒකත් ලස්සනයි. ලස්සනට හදලා තියෙනවා. අර මේ හැලෝවින් සීන් එකට තමයි හදලා තියෙන්නේ. මේ මාසේ හැලෝවින් නේ. හැලෝවින් සීන් එකට තමයි හදලා තියෙන්නේ. දැන් ඔයගලන්ට ඔය වගේ බලා ගන්න පුළුවන් මේ බන්ඩල් එක ලෙවල් 100 දී හම් වෙනවා. ඒවා ඉතින් අපිට කොහොමද බූයා පාස් දැම්මනේ හම් වෙන්නේ. දන්නවනේ. ඉන්න වගේ ඊට පස්සේ ඉන්න වගේ හම් වෙනවා මේ බන්ඩල් එක. ෆීමේල් කියලා කියුණා නම් සමාවෙන්න. සෝරි. එවුන්ට වගේ හදලා තියෙන ඒ ලස්සනට හදලා තියෙන පිටපස්සේ මේ වගේම මාරම ලස්සනයි. ක්වොලිටි එකට හදලා තියෙන හැලෝවින් සීන් එකට තමයි හදලා තියෙන්නේ. හැලෝවින් කාලේ හින්දා. ඔන්න වගේ හදලා තියෙන්නේ. හරි ගයිස්, අපි දැන් දෙසැම්බර් මාසේන බූයා පාස් එක බලන්න යමු. හරි, ඔන්න ඔය වගේ බලා ගන්න පුළුවන් දෙසැම්බර් මාසේන බූයා පාස් එක අමුතුම ලුක් එකක් තියෙනවා. අපිට මුලින් බලා ගන්න පුළුවන් ෆීමේල් බන්ඩල් එක. ඒකත් අමුතු ලස්සනකට ඩිසයින් කරලා තියෙනවා. පිටිපස්සේ ගියම ගින්දර යන එක පාර මේ බන්ඩල් එක අර දාපු ගමන් එකත් අමුතුකමක් තියෙනවා. පස්සේ වෙඩි තිබ්බට පස්සේ මේ අර මේ මොකද ඇනිමේෂන් එකක් පෙන්නනවා.
වගේ එකක් තියෙන්නේ අපිට ලෙවල් 10 දී ෆ්‍රී හම්බ වෙනවා ලූට් බොක්ස් එකක් කොණ්ඩෝයි වගේ ඒක එච්චර ලස්සන නෑ නේ ෆ්‍රී දෙන ඉඳද්ද කොහෙද ඊට පස්සේ ලෙවල් 20 දී බැනර් එකක් බලා ගන්න පුළුවන් තව මේ බූයා පාස් එක දැම්මම මේකක් හම්බ වෙනවා ඕක මේ නම මතක නෑනේ ඊට පස්සේ ලෙවල් 30 දී බූයා පාස් එක දැම්මම ග්‍රෙනේඩ් ස්කින් එකක් හම්බ වෙනවා අඬාගේ ඒකත් ලස්සනයි අමුතුම ලස්සනක් තියෙනවා ඒකට ලස්සනටම ඩිසයින් කරලා තියෙනවා ගැරිනා එකෙන් ඊට පස්සේ ඔන්ඩෝගේ ලෙවල් 40 දී බෑග්පැක් එකක් බලා ගන්න පුළුවන් බෑග්පැක් එක නෙමෙයි ලූට් බොක්ස් එක සෝරි ගයිස් මට පැටලෙනවා ලූට් බොක්ස් එකක් බලා ගන්න පුළුවන් ඔන්ඩෝගේ අර අමුතු විදිහට දාඩිය දාන විදිහට ලස්සනට හදලා තියෙන ඊට පස්සේ ලෙවල් 50 දී ඇවටාර් එක බලා ගන්න පුළුවන් ෆ්‍රී හම්බ වෙනවා ඊට පස්සේ මේ ගන් M224 එක මේ බූයා පාස් එක දැම්මම ඒක අන්ලිමිටඩ් හම්බෙන විදිහට බූයා පාස් එක දැම්මම හම්බ වෙනවනේ අන්ලිමිටඩ් M224 ගන්න එක තියෙනවා ඒකත් අර ස්නයිපර් එක වගේ ගන්න ඊට පස්සේ මේක බැට් එක බලා ගන්න පුළුවන් ලෙවල් 8 දී බූයා පාස් එක දැම්මම හම්බ වෙනවා ගයිස් මේ ඔන්ඩෝයාගේ එකත් ලස්සනට ඩිසයින් කරලා තියෙනවා ඒකත් කැත කියන්නත් බෑ ලස්සනයි ටිකක් හරි ලස්සනයි ඊට පස්සේ ලෙවල් 70 දී අපිට ෂෝටක් වගේ එකක් හම්බ වෙනවා ෆ්‍රී ඊට පස්සේ බූයා පාස් එක දැම්මම ඔන්ඩෝක මේ බෑග්පැක් එකක් ගයිස් ඒක නම් බෑග්පැක් එක ඔය බෑග්පැක් එකක් හම්බ වෙන එකත් අමුතුම ලස්සනක් තියෙන බෑග්පැක් එකක් තමයි මේ කැතයි නෙමෙයි ඒක මේ සෝරි මට පැටලෙනවා කැතයි නෙමෙයි ඒක ලස්සනයි ඊට පස්සේ ලෙවල් 80 දී අපිට අර මේ ස්කයි බෝඩ් එකක් හම්බ වෙනවා ඒකත් ලස්සන සුපිරියට ඩිසයින් කරලා තියෙනවා ඊට පස්සේ ලෙවල් 90 දී හොඳ සුපිරි දුනු විදින ඉමෝට් එකක් හම්බෙලා තියෙන ඔන්ඩෝගේ මාරම විදියට අට්ටම ක්වොලිටි එකට හදලා තියෙනවා ඒක නම් ආයිති වෙනම ලෙවල් එකක් ගයිස් ඒක වගේ ලස්සනටම ඩිසයින් කරපු ඉමෝට් එක බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපි මේල් බන්ඩල් එක බලා ගන්න පුළුවන් ඒකෙත් අර වෙඩි කිල්ලක් දැම්ම එන මේක ඇනිමේෂන් එක පෙන්වන පිටිපස්සෙන් අර ගින්දර වගේ මේම එකක් එන එක තමයි කිල්ලක් දැම්ම ඊට පස්සේ ඒකත් අමුතුම ලස්සන කර ඩිසයින් කරලා තියෙනවා සුපිරි ඉතින් දෙසැම්බර් මාසේ බූයා පාස් එක හරි ගයිස් අපි දැන් ජනවාරියේ එන බූයා පාස් එක බලන්න යන් හරි ගයිස් ඔන්ඩෝගේ බලා ගන්න පුළුවන් අපිට ජනවාරි මාසේ එන බූයා පාස් ඉවෙන්ට් එක ඒක රෙඩ් මිස් මොකක්ද එකක් කියලා නමක් තියෙන්නේ ගයිස් මේ මුලින් බලා ගන්න පුළුවන් අපේ ෆීමේල් බන්ඩල් එකේ ඒකෙත් මේ රෙඩ් බන්ඩල් කියලා නම තියෙන්නේ ටයිටල් එකේ නෙමෙයි ලයිට්ල්ද රෙඩ් බන්ඩල්ද මොකක්ද කියලා තියෙන්නේ මේ ඒකේ අර වෙඩි තිබ්බම එන ඇනිමේෂන් එකද කොහෙද පෙන්වන්නේ ඒකේ අර කලින් තිබ්බා වගේ ඊට පස්සේ ලෙවල් 10 දී අපිට අර මේ අර නායට එම ඇස් වලට අර එක එක ඒවා එන්නේ එක ෆ්‍රී හම්බ වෙනවා ඊට ලෙවල් 20 දී බැනර් එකක් බලා ගන්න පුළුවන් ඊට පස්සේ 20 දී බූයා පාස් එක දැම්මම හම්බෙන බයික් ස්කින් එක බලා ගන්න පුළුවන් ඒක වෙනම ලස්සනක් තියෙනවා අර පිටිපස්සෙන් නිකන් නිලුයි රතුයි අමුතුම මේකක් තියෙන්නේ එකත් ලස්සනයි අවුලක් නෑ මේ ලෙවල් 30 දී බලා ගන්න පුළුවන් ග්‍රෙනේඩ් ස්කින් එකක් ඒක බූයා පාස් එක දැම්මම මෙන්න එක පට්ට ලස්සනයි අමුතුම ලුක් එකක් තියෙන එකෙත් මේ ඊපස්සේ බලා ගන්න පුළුවන් ලූට් බොක්ස් එක ලෙවල් 40 දී හම්බෙන්නේ ලූට් බොක්ස් එක ඒකත් අමුතුම ලස්සනක් තියෙනවා ඊට පස්සේ ලෙවල් 50 දී බලා ගන්න පුළුවන් ඇවටාර් එක ඊට පස්සේ මේක අපේ 6 ෂොටි තියෙනවානේ කවුරුත් දන්න 6 ෂොටි ඒක බූයා පාස් එක තමයි අර අන්ලිමිටඩ් හම්බෙන්නේ ඒකත් අවුලක් නෑ ඇකියුරන්සි දෙකක් තියෙනවා රීලෝඩ් ස්පීඩ් එකක් තියෙනවා ගයිස් ඒකත් අවුලක් නෑ නේ ලෙවල් 60 දී ඔන්න ඔය වගේ පැරෂූට් එකක් බලා ගන්න පුළුවන් ඊට පස්සේ ලෙවල් 70 දී අර මේ ඕකක් හම්බෙනවා නම් මතකත් නෑ මේ ඒක ෆ්‍රී මේ ඊට පස්සේ බෑග්පැක් එක බලා ගන්න පුළුවන් ඒකත් අමුතුම ලස්සනක් තියෙනවා රතු පාටයි ලෙවල් 70 දී හම්බෙන්නේ ඊට පස්සේ ලෙවල් 80 දී ෆ්‍රී ස්කයි බෝඩ් එකක් හම්බෙනවා අපිට උඩගේ ලස්සනට ඒක ඩිසයින් කරලා තියෙනවා ඊට පස්සේ බලා ගන්න පුළුවන් ලෙවල් 90 දී සුපිරි ඉමෝට් එකක් ඒකේ අර මල් උඩින් දානවා ඒට මේට දාන ලස්සන ඉමෝට් එකක් ඊට පස්සේ බලා ගන්න පුළුවන් කවුරුත් දන්න අපේ මේල් බන්ඩල් එකේ එකත් මේ අර දුවත් මොකක් හරි ඇනිමේෂන් එකක් ගාස් එන්නේ ඒකේ නම් බලා ගන්න පුළුවන් එකත් අවුලක් නෑ මේ සුපිරි හැබැයි කලින් එක වගේ නෙමෙයි ඒක ටිකක් අර අවුල් ඒක එච්චර ලස්සන නෑ ලයිට් පාස් ඉස්සර තමා හරි ගයිස් ඔන්න වගේ තමයි බූයා පාස් ටික ඉවර වෙන්න අමුතුම
ලස්සනක් තියෙන බූය පාස් ටිකේ මම ආයෙ පාර මතක් කරනවා මගේ කලින් channel එකේ subscribe 250ක් තියෙනවා. ඒ ගානවත් මට අරන් දෙන්න. මේක නැති වුණා දුකයි. ඉතින් මොනා කරන්නද? මගේ අලුත් channel එක මේකත් subscribe කරලා bell එක නැත් ඕල් කරලා තියාගන්න. එහෙනම් මම අද ගිහින් එන්න මම ඉස්සෙල් මාදි ගේමින්. ජය වේවා.